සුබ දවසක් හැමෝටම. අද මම ඔයගලන්ට ගේන්නේ ඉතා ඉක්මනින් ලේසියෙන් පරිප්පු තෙල් දාගන්න හැටි. ඉතින් රයිස් කුකර් එකේ තමයි මම අද මේක උයන්න යන්නේ. මොකද ගොඩක් කට්ටිය හොස්ටල් වල ඉන්න කට්ටිය ඉන්නවා, පිටරට ගිහිල්ලා හොස්ටල් වල ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන් රයිස් කුකර් එකක් ගත්තා නම් උයන එක රූම් එක ඇතුළෙම. ඉතින් එහෙම කට්ටියට තමයි මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතන්නේ වැඩිපුරම. ඉතින් මේ රයිස් කුකර් එක මම කලින් හදපු ව්‍යංජනයක් තියෙනවා. ඒක හින්දා තමයි මේකේ කෑලි පේන්න තියෙන්නේ. ඒක මම මේකට පරිප්පුව දාලා පරිප්පුව හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ මේකට මෙහෙම ලූණු මිරිස් තක්කාලි වගේ දේවල් ටිකක් කපලා සූදානම් කරගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ඕනම කෑමක් හදද්දී දැන් මේ මෙතන තියෙන අමුද්‍රව්‍ය මොකක් හරි ඔයගොල්ලෝ ළඟ නැත්තම් ලූණු පවා ඔයගොල්ලෝ ළඟ නැත්තම් ඒක අතරින්න එපා. ලූණු නැතුණත් මේ වැඩේ කරන්න පුළුවන්. කිසිම මෙතන තියෙන දෙයක් නැතුණත් මේ පරිප්පුව හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම්. රසයේ පොඩි වෙනසක් වෙයි ඔයගොල්ලෝ ළඟ තියෙන ද්‍රව්‍ය අඩු වුණොත්. හැබැයි හොඳ රහකට පරිප්පු ව්‍යංජනය හදාගන්න පුළුවන් මේව නැතත්. ඉතින් ඒ හින්දා මේ බඩු ඔක්කොම හොයාගෙන උයනවා කියන සිතුවිල්ලෙන් වීඩියෝස් බලන්න එපා. ඔයගොල්ලෝ ළඟ තියෙන ටික යොදාගෙන උයන්න පටන් ගන්න. අලුතෙන්ම උයන්න දන්නේ නැති කට්ටියට තමයි මේ වීඩියෝ වැදගත් කියලා මම ගොඩක්ම හිතන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අද මම මේ පරිප්පු එක හදන්න පාවිච්චි කරන්නේ පරිප්පු රයිස් කුකර් කප් එකෙන් සම්පූර්ණ පිරෙන්න එක පරිප්පු ප්‍රමාණයක් තමයි මේකට යූස් කරන්නේ. දැන් මම මේක පරිප්පු ටික හොදගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකකුත් දාගෙන තියෙනවා. සාමාන්‍ය පරිප්පු ටික වැහෙන්න ගන්නට වගේ. ඉතින් බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් දැන් මේකට තෙල් මේස හැඳි දෙකක් විතර මම දාගන්නවා රයිස් කුකර් එකට. රයිස් කුකර් එක පොඩ්ඩක් ඕෆ් වෙන්න බලයි. ඒ හින්දා මෙහෙම පොඩ්ඩක් තද කරලා ස්විච් එක දාගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වෙනකම් පොඩ්ඩක් තියලා. ඉතින් දැන් මෙහෙම තෙල් ටික රත් වීගෙන එනකොට අබ තේ හැඳි භාගයක් විතර දාගන්න මේකට. මම කලින් කිව්වා වගේ මේ තියෙන කිසිම දෙයක් ඕගොල්ලෝ ළඟ නැත්තම් ඒ ගැන හිතන්න එපා. මේ යම් කිසි දෙයක් ඕගොල්ලෝ ළඟ නැත්තම් ඒ දේ නැතුව ඊටු ටික ඕගොල්ලන්ට ඒ විදිහටම කන්ටිනියු කරගන්න පුළුවන් වෙන එක. ඉතින් මේ විදිහට මේ අප ටික දාලා ටිකක් රත් වෙනකන් මෙහෙම තියන්න. ඉතින් අප ටික රත් වීගෙන එනකොට මේ මම කපාගත්ත ලූණු ටිකයි මිරිස් ටිකයි තක්කාලි ටිකයි මම මේකට දාගන්නවා. ඉතින් මම ඒ ටික මේ විදිහට දාගත්තා. ඉතින් මේකටම ඔයගොල්ලන්ට කුරුඳු පොතු ටිකකුයි කරපිංචා රම්පේ තියෙනවනේ රම්පේ වගේ අමුද්‍රව්‍ය ටිකක් දාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට කරපිංචායි කුරුඳු පොතු ටිකක් මේකට එකතු කරගත්තා. පොඩ්ඩක් හොඳට මික්ස් කරගන්න පුළුවන් අපිට. චුට්ටක් බැදෙනකම්. ඊට පස්සේ තියාගන්න පුළුවන් මේක. ඉතින් මේ විදිහට රන්වන් පාට වෙනකම් බැදීගෙන එනකොට ඔයගොල්ලන්ට මේකට කෑලි මිරිස් තේ හැඳි දෙකකුයි කහ කුඩු තේ හැඳි භාගයක් වගේ මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම 3-5 තේ හැඳි භාගයක් වගේ තේ හැඳක් වුණත් කමක් නැහැ. මේකට දාගන්න පුළුවන් රස අනුව. ඉතින් ඒ විදිහට මේ ටික හොඳට දාගෙන හොඳට මික්ස් කරගන්න මේ ඔක්කොම ටික. ඉතින් මේ විදිහට රන්වන් පාඩු වෙනකම් බෙදුනට පස්සේ මේකට අපි හොදගත්ත පරිප්පු ටිකයි පරිප්පු වැහෙන ගන්නට වතුර ටිකුයි එකතු කරගන්න. මේ විදිහට පරිප්පු ටික දාලා මේ ටික හොඳට මික්ස් කරගන්න. මෙතන වතුර පොඩ්ඩක් මදි. ඉතින් මම වතුර ටිකක් තව දාගන්නවා මේකට. ඉතින් මම පරිප්පු වැහෙන ගන්නට වතුර ටිකකුත් දාගත්තා. දැන් මේ ටික හොඳට මික්ස් කරගෙන මේකට රස අනුව ලුණු ටිකකුත් දාගන්න ඕනේ. ලුණු සාමාන්‍යයෙන් තේ හැන්දක් එකමාරක් වගේ මේකට දාගන්න.
ලුණුත් එකතු කරගෙන හොඳට මේ ටික ඔක්කොම මික්ස් කරලා මේක වහලා තියන්න පරිප්පු ටික තැම්බෙන්න. ඉතින් පරිප්පු ටික තැම්බෙන අතරේ පොඩ්ඩක් සැරින් සැරේ මෙහෙම පොඩ්ඩක් මික්ස් කරගන්න මේක. එහෙම මික්ස් කරලා ආපහු වහලා තියාගන්න තැම්බෙනකම්. ඉතින් පරිප්පු එක තැම්බිලා ඉවරනට පස්සේ ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ ඔයගලන්ට අන්තිම තැම්බෙන ලඟ වෙලා පොඩ්ඩක් රහ බලලා ලුණු මදි නම් ලුණු දාගන්න එහෙම කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, ඔයගලන්ගේ යාළුවන්ටත් බලන්න share කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් එහෙනම් සුබ දවසක් හැමෝටම.